Hey guys, it's Anu here. ඉතින් මේක තමයි මගේ පළවෙනි YouTube vlog එක. ඉතින් අපි බලමුද මම කොහොමද කැම්පස් යන්න හොස්ටල් බෑග් එක ලෑස්ති කරගත්තේ කියලා. පළවෙනියටම අපිට ඕනේ වෙන්නේ කැම්පස් එකෙන් අපිට ගේන්න කියලා තියෙන ડોකියුමන්ට්. ඒක එක එක කැම්පස් එකෙන් කැම්පස් එකට වෙනස් වෙන්න පුළුවන්. අපේ කැම්පස් එකෙන් අපිට ගේන්න කියලා තියෙන්නේ හොස්ටල් ෆෝම් එකයි, මහපොළ ෆෝම් එකයි, ID කාඩ් එක, ඒ වගේ දේවල්. ඔයාලගේ කැම්පස් එකෙන් ඔයාලට ගේන්න කිව්ව දේවල් ඔයාලා දාගන්න. ඊළඟට අපිට ඕනේ වෙන්නේ නිදා ගන්න ඕන දේවල්. අපිට ඕනේ කොට්ට උරයක්, එතකොට කොට්ටයක්. ඒ ටික තමයි. මොකද අපිට කොට්ට හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ අපිට ඕනේ වෙන්නේ නාන්න අවශ්‍ය දේවල්. සබන් පෙට්ටියක්, ඊට පස්සේ ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට්, එතකොට ෂැම්පෝ දාගන්න. මම මෙතන වීඩියෝ එකේ දාගන්නේ නැහැ ෂැම්පෝ. ඊළඟට ඔයාලට අඳින්න චීත්තයක් හරි මොකක් හරි, එතකොට ටවල් එක, ඒ ටික තමයි. තව ඔයාලට නියකටර් එකක් දාගන්න පුළුවන්. තව ඔයාලට ඒ වගේ දාගන්න තියෙන දේවල්, ෆේස් වොෂ්, ඒ වගේ දේවල් දාගන්න මෙතන. ඊට අමතරව ඔයාලට දාගන්න පුළුවන් රෙදි හොදන්න, සබන්, කම්ෆර්ට් එකක්, ඒ වගේ දේවල්. ඔයාලා කැමති දේවල් දාගන්න. ඇඳුම් හොදලා වේලෙන්න දාද්දින් ගහන කටුත් ගන්න. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා හොස්ටල් අඳින්නයි, කැම්පස් අඳින්නයි ඇඳුම් වෙනම. ඊට පස්සේ තව බොටමක් ගන්න, ස්පෝර්ට් කරන්න උනොත් බොටමක් ගන්න. ඒ හින්දා අය ෆෝමල් ඩ්‍රෙස් එකකුත් ගන්න ඔයාලා. ඔයාලා රෙදි හොදන්න බේසමකුත් ගන්න. මම මෙතන ගන්නෑ. මොකද මට කැම්පස් එකට ගොඩක් දුරයි. ඒ හින්දා මම එහෙන් ගන්නවා. ඔයාලට අරන් යන්න පුළුවන් නම් අරන් යන්න. තව රෙදි වේලන්න වැලක් බඳින්න ලණුවකුත් ගන්න ඔයාලා. ඊළඟට ඔයාලට මොකක් හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් මේකප් එකක් වගේ දාගන්න අවශ්‍ය දේවල් අරන් යන්න. තියනවා නම් ඔයාලා ගන්නවා නම් අරන් යන්න. තව ඔයාලගේ පර්ෆියුම්, එතකොට සන් ක්‍රීම් එකක්, ඇටකටු, පනාවක්, කොණ්ඩකටු, බෝල් බෑන්ඩ්, ඒ වගේ දේවලුත් ගන්න. ඊට පස්සේ ඔයාලට ඕනේ වෙනවා හොස්ටල් එකේ දාන්න සෙරෙප්පු දෙකකුයි. ඊට පස්සේ කැම්පස් එකට දාන්න සෙරෙප්පුයි, සපත්තු ඕනනම් ඒවයි ගන්න. මම සෙරෙප්පු එහෙම කැම්පස් එකේ දාන්න ගත්තේ. මේ බෑග් එක මං ගත්තේ කැම්පස් දාන් යන්න. ඊට පස්සේ ලැප් එක එහෙම දාගන්න තමයි මේ බෑග් එක ගත්තේ. තව ඔයාලා පොත්, පෑන්, අඩිරූලක්, ස්ටේප්ලරයක්, ස්ටේප්ලර් කටු, කතුරක්, ස්ටිකි නෝට්ස්, ඒ වගේ දේවලුත් ගන්න. ඕවා ටික දාගන්න මම ලොකු පර්ස් එකක් තමයි ගත්තේ. එතකොට ලේසි. ඊළඟට මම දාගත්තා හොස්ටල් එකේදී හදාගෙන කන්න නූඩ්ලස්. ඊට පස්සේ තේ බොනවා නම් බිස්කට්. මම නම් තේ බොන්නේ නැහැ. ඒ හින්දා මම තේ කොළ එහෙම දාගන්නේ නැහැ. ඔයාලා තේ එහෙම බොනවා නම් තේ කොළ අරන් යන්න. තව කෝප්පයක්, පිගානක්, පිහියක්, වතුර බෝතලයක් දාගන්න. ඊළඟට මම දාගත්තා සමෝදගම් බෝතලයක්, පැනඩෝල්, ඒ වගේ දේවල්. ඔයාලා සමහන් එහෙමත් ගන්න. ඊළඟට අපිට ඕනේ වෙනවා ලැප් එක, ෆෝන් එක, ඒ වගේම චාර්ජර්ස් මතක් කරලා දාගන්න. ඔයාලට තව ඩොංගල් එකක් තියෙනවා නම් ඒවත් ගන්න මතක් ඇතුව. තව අපිට ඕනේ වෙනවා පත්තරයක්, දූවිලි පිහ දාන්න රෙදි කෑල්ලක්, එතකොට shopping bags, ඒ වගේ දේවලුත් දාගන්න මතක ඇතුව. ආයෙ මට බෙල්ට් එක එහෙම දාගන්න බැරි වුණා. ඒවත් දාගන්න. ආයෙ මදුරු ඇති. මදුරු කොයිල් ගන්න. අයන් එකක්, කෙටල් එකක්, ඒවත් ගන්න. ඊළඟට අපි බලමු මම කොහොමද මේවා පැක් කරේ කියලා.
ඉතින් මට උදව් කර අපේ නංගී. අපි දැන් බලමු. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට තව මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ සම්බන්ධව පල්ලෙහාන් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙනම් මම අදට ගිහින් එන්නම්. බයි.